ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන යටතේ තරඟවදින දෙවන තරඟය අද පෙරවරු 11ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ආබාධයක් හේතුවෙන් වනිදුහස් රංග ලෝක කුසලාන තරඟාවලින් ඉවත් වුණේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට ලෝක කුසලානයේ බලාපොරොත්තු පිළිබඳව දෙවරක් සිතන්නට ඉඩ තබමින් මේ තත්ත්වයට සමග කණ්ඩායම සමගින් එක් වූ දුෂාන් හේමන්ත අද තරඟයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම සමග එක් වී යුතු බවයි අපට හැගෙන්නේ. යොවුන් දක්ෂ පිතිකරුවෙක් වන පවන් රත්නායක පිට තරඟ දෙකකදී අසාර්ථක වූ අද එක විට එවැනි තරුණ ක්‍රීඩකෙක් සංචිතයෙන් ඉවත් කිරීම ඔහුගේ මානසික මට්ටමට තරම් යහපත් නොවන අතර ඔහුට මෙම තරඟයේ ඉඩකඩක් වෙන් විය යුතු වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ පසුගියදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත් වූ තරඟයේදී ලකුණු 56ක් රැස් කිරීමත් සමගයි. කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 ලකුණු 2481ක් රැස් කර තිබෙනවා. මීට පෙර පැතුම් නිස්සංක ලකුණු 2461ක් ලබා ගැනීමෙන් මෙහි පෙරමුණ හිමි කරගෙන සිටියා. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා පිතිකරණ බලයනිය ස්ථාවර කිරීමට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායම ඔමානයට එරෙහිව ලද දැවැන්ත ජයග්‍රහණය හේතුවෙන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හට මෙම තරගයේ තීරණාත්මක වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට මෙන්ම දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ නංවා ගැනීමටයි. එ අනුව තරගය සඳහා ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුස්මන්ත ශමීර, මතීෂ පතිරණ. කෙසේ වෙතත් දසුන් ශානක සිය පිත්තේරින්නේ සොයා ගැනීමට වෙරදරද්දී T20 ලෝක කුසලාන පිටිය තුලදී දසුන් ශානක ක්‍රීඩා කළ අවසන් ඉනිම් 10 මෙසේ. එම ඉනිම් 10 තුල දසුන් ශානක ලකුණු 61ක් ලබා ඇත්තේ පන්දු 70කට මුහුණ දෙමින්. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 6.77ක් වන අතර ප්‍රහාරාත්මක වේගය 87.14යි. 6 පාරවල් 3ක් සහ 4 පාරවල් 4ක් ඔහු එල්ල කර තිබෙනවා. දුෂාන් හේමන්ත එක්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සතු අංක 8 දක්වාම පිතිකරණයේ නියැලිය හැකි ක්‍රීඩකයින් සිටීම කැපී පෙනෙනවා. තරගයට කාලගුණයෙන් යම් බාධාවක් එල්ලවන බවයි ජාත්‍යන්තර කාලගුණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. එනම් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට තරගය පැවැත්වෙන කාල සීමාව තුළ සුළු වර්ෂාපතනයක් ඇද වැටෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය පහව ගොස් තරගය නිසි අයුරින් පැවැත්වීමට හැකි වේවා යන්නයි අපගේ බලාපොරොත්තුව. අද තරග සියල්ලම ජංගම දුරකථනයෙන් නැරඹීමට අවශ්‍ය ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට ලබාගත හැකි වන අතර මේ නිල නොවන වෙබ් අඩවියක් නිසාවෙන් යම් අක්‍රමිකතා හට ගැනීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය යුතුයි. කෙසේ වෙතත් නිල විකාශනය අයිතිය හිමි පපරේ හා ඩයලොග් ප්ලේ ඇප් හරහා ඔබට කිසිදු බාධාවකින් තොරව ජංගම දුරකථනයෙන් තරගය නැරඹීමට හැකි වනවා. PO TV සහ ඩයලොග් TV පාරිභෝගිකයින් හට ස්ටාර් ස්පෝර්ට්ස් channel මගින් තරගය නැරඹිය හැකි අතර දේශීය නිල විකාශන අයිතිය සුප්‍රීම් TV සතු වනවා. මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන සාපේක්ෂව පහසුම තරගය අද පැවැත්වන අතර ඉන්පසු මූලික වටේ අපගේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායමයි. අද තරගයට හොඳින් මුහුණ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. අද තරගය පිළිබඳව ඔබේ අදහසත් අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් නිවැරදිව දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.